මෙතුමා නියෝජනය කරේ පොහොට්ටුවනේ. ඒ පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජාතිවාද කරලා ඊට පස්සේ වඳ කොට්ටුව ඔබතුමා ව්‍යාත්මකයක් හදලා ඒ ව්‍යාත්මක තුල ඇවිල්ලා අර මගේ කාබනික පොල් කරලා රටේ ජනතාවට කියන්නේ විශේෂ මහාධිකරණ ගැන ඒකට සම්බන්ධ කරන ඒ හැම ඉතිරි හැම සිද්ධියකදීම බන්ධනාගාර අභ්‍යන්තරයෙන් ඇති වෙන අරුබුදයක් විසඳීම සඳහා සිදු කරන මැදිහත් වීම විසින් තමයි මේ කේඩවාචක ඇදලා. මැදිහත් වීමත් එහෙම මේව කරනවද ඔබතුමා? ආරම්භක අවස්ථාවේ සිද්ධ වෙන්නේ එහෙම තමයි. ඒ කියන්නේ ඒ ඝාතනය කරන ඔබ චෝදනා කරනවා කිසිම හේතුවක් නැතුව STF එක ඇතුළට ගිහලා වැලකට වෙඩි තිබ්බා. ඇතුළේ මොකුත් ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තිබුණා. නෑ ඒ ප්‍රශ්නය තිබුණ එක මේකේ ඔක්කොම කියලා තියෙනවා. ඔව් එතකොට දැන් මේ සිද්ධියද වෙන්නේ මොකද්ද එතකොට? මොකද්ද වෙන්නේ? දැන් මේ සිද්ධිය මොකද්ද? මෙතන ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා දන ගස්සලා මේ ඝාතනය කිරීමක් වෙනවද? දැන් දන ගැස්සුවද නැද්ද කියලා ඔබතුමා දන්නවද? දැන් මේක බම කියන්නේ මේ ඔබතුමා බලවෙන දේ තමයි ඔබතුමා කියන්නේ අධිකරණ වාර්තාවක් හෝ අධිකරණ තීන්දුවක් නෙමෙයි. let's go කිසිම ගැටලුවක් නැහැ චතුර එතන. මම කියන්නම් දැන් මෙතන ඇත්තටම අපේ අධිකරණ අමාත්‍යතුමා වගේම අධිකරණ අමාත්‍යාංශය යන වැඩ ටික ඉතාලම හොඳින් යන අපේ ඇත්තටම ප්‍රතිපත්ති ප්‍රකාශන තුලක් තිබුණා. අපි කිව්වා අර විශේෂ මහාධිකරණ හදනවා කියලා. ඒ විශේෂ මහාධිකරණ දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුළ තමයි මම හිතන්නේ ඔය දැන් ගොඩාක් දූෂණ වංචා ඒ සියල්ල පාස්කු පහර ඒ අතුරු සියලු දේවල් දැන් දිනපතා ගොඩක් ඒවා ඇහෙනවා. nice. ඉතින් ඒකත් එක තමයි ඉස්සරහට බන්ධනාගාරවල මම හිතන්නේ ගොඩාක් විතර දැක ගන්න වෙන්නේ ඔය දූෂිත වලල්ල තමයි. ඉතින් දැන් මෙයාලා කතා කරද්දී අපේ ගරු මන්ත්‍රීතුමාලා කතා කරද්දිත් මට හිතෙනවා ඉතින් මේ මෙතුමාලා දෙපළම හිටියේ මම හිතන්නේ හොඳයි නේ මම කියන දේ කිව්වට පස්සේ අහනවා නම් හොඳයි කරු මන්ත්‍රීතුමා. ඉතින් ඔබතුමාලා දෙන්නම හිටියේ මම හිතන්නේ පොහොට්ටුවේ ක්‍රියාත්මකව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් මෙතන ඉන්නවා. ඒ ඉදිරිදී ඉතින් කියනවා දැන් පොර ප්‍රශ්නේ ඒව ගැන කතා කරනකොට හිතෙනවා මේගොල්ලෝ මේ කොහෙද මොන වෙන ආණ්ඩුවක හිටියද කියලා. දැන් රස පරීක්ෂක කතන්දර කියනවානේ 2022 තමයි ඕක අර සුද්ධ බර කියන නීතිය ගෙනාවේ. දලබරට තිබුණ එක. දැන් ඒක අපි නැවත වතාවක් ඒ දලබරට එන්න කියන කියනවා. ඉතින් ඒව තුල තමයි මේ ප්‍රමාණ සිද්ධ වුනේ. ඒතකොට ඒ කියනකොට ඒ හිගේ රස පරීක්ෂකවරුන්ගේ හිගයක් ඒතකොට ඇති වෙනකොට ඒක පිල් කරන්න මොනවද කරේ? එයාගේ ව්‍යාත්මක කියලානේ ඒගොල්ලෝ ආවේ. අර පෝර ගේන්න සල්ලි නැතකොට තෙල් ටික ගේන්න සල්ලි නැහැ. ඊට පස්සේ බේත් ටික ගේන්න සල්ලි නැහැ. වාහන ගේනක සම්පූර්ණ නැතුවා. අර පෝර කාබනික පෝර කියලා එහෙම මේ අඳුල්ලා දීලා නේ ගොවි ජනතාව සම්පූර්ණ නේද? කබලෙන් ලිපට ඇදලා දාලා නේ. ආන්න ඒ කියන වෙලාවේ මොකක්ද දන්නේ ඔයගොල්ලන්ගේ තිබ්බ මතවාදී. මොකක්ද දන්නේ ආණ්ඩුවට කරු බලපෑම. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක්. ඔබතුමාලා මුලින්ම පැහැදිලි කරා මේ විශේෂ මහාධිකරණ හැදුවා කියලා. මට පැහැදිලි කරන්න පුළුවන්ද මේ දැන් පළාත්බද මහාධිකරණ තියෙනවා. ඒ වගේ මහාධිකරණ තියෙනවා. මේ විශේෂ මහාධිකරණ හැදුවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොනවද? විශේෂ මහාධිකරණ ගැන මම කියන්නම්. ඒ පළතක් කියන්නේ ඒක පළතක්. විශේෂ මහාධිකරණ දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට මම හිතන්නේ ඔබතුමාලා නියෝජනය කරපු විශේෂ මහාධිකරණ ගැන පළත මොකක්ද? ඉන්න මං කියලා ඉවරන කමෝඩයක්. ඔව් ඒක විශේෂ මහාධිකරණ කියන ප්‍රශ්නේ නිසි ක්‍රමවේද මේවත් එක්ක කිසිම යනක වාට එහෙම තියෙනවනේ ඔබතුමාට තියෙනවා නම් යම් කිසි උලක් ඔබතුමාට පුළුවන් අධිකරණයට යන්න. ඒක සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අධිකරණ විශේෂ මහාධිකරණ ගැන මොකක්ද? විශේෂ මහාධිකරණ කියලා කියන්නේ අපි දන්නවා දැන් ගොඩක් වෙලාට යම් අධිකරණයක අපි නඩු කටයුත්තක් යනකොට දැන් ඔය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් කියන්නේ මේ දවස්වල නේ අපේ නඩු කටයුත්ත තමයි නිවුස් එකක් කරගන්නේ. ඉතින් එතකොට මේ නඩුවක් යන්නේ සාමාන්‍යයෙන් මේක ඉවරන අවුරුදු 10ක් 15ක් යනවා කියන. දැන් මේක ඉක්මනට අහනවා දිනපත අහනවා. ඉතින් මේ රටේ ඒ විනාශයට වගකීම් යුතු ප්‍රධාන කාරණාවට ඒ නිසි වෙලාවට ඒ දනුවම් ලැබෙන විදිහට ක්‍රියාත්මක වෙන මේක අධිකරණ ක්‍රමයේ මේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් යනවා. ජාතික ජන බලවේගය හරි එහෙම කිසිම අධිකරණ ක්‍රියාවලිය ගැන ගැටලුවක් තියෙනවා. ඔබතුමා නීතිඥයනේ. ඔබතුමා ඒකට අධිකරණ ක්‍රියාව ගන්න මොකක් හරි පැමිණිල්ලක් දාන්න. ඔබතුමා වැරදක් නේ කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විශේෂ මහාධිකරණ කියලා ඔබතුමාලා මේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් විශේෂ මහාධිකරණ මම මේ රට ජනතාව කියන විශේෂ මහාධිකරණ ක්‍රියාත්මක වෙනවා. ඒ විශේෂ මහාධිකරණ ක්‍රියාත්මක මෙතුමා නියෝජනය කරේ පොහොට්ටුවනේ. ඒ පොහොට්ටුව කියලා කියන්නේ මේ රටේ ජාතිවාද කරලා ඊට පස්සේ වඳ කොට්ටු වඳ පොහොට්ටුව ගැන කියන්න නැත්නම් ඔබතුමා ව්‍යාත්මකයක් හදලා ඒ ව්‍යාත්මක තුල ඇවිල්ලා අර මගේ කාබනික පොර කරලා රටේ ජනතාවට තමයි කියන්නේ. දැන් මෙයා විශේෂ මහාධිකරණ ගැන. ඒකට සම්බන්ධ කරනවා පොහොට්ටුව. කරුණා කරන්න මේ රටේ පාර්ලිමේන්තුවේ යවලා තියෙන මන්ත්‍රී බදුල්ලේ. පාර්ලිමේන්තුවේ ගිය ඔබතුමා දැන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන්නේ කියන එකයි. ඒ හිටපු ඒ ජාතිවාද අවසල ඒගොල්ලෙන් ගිහිල්ලා දැන් මේ ගිහිල්ලා සජපට ගිහිල්ලා දැන් අර ව්‍යාත්මක කියන එක සම්පූර්ණ අයින් කළා. අර පෝර ප්‍රශ්න ඇති උනේ කාබනික පෝර ගිහිල්ලා ඒ ගොවි ජනතාවට විනාශය ඇති කරේ කවුද කියන එක දැන් ඔබතුමාට කතා කරන්න බෑ. ඒ වගේම තමයි දැන් මේ අහනවා මොනවාද බිල්ඩින් හදනවාද කියලා ඒ සියල්ලට මුදල් වෙන් කළා දැන්ටමත් ඒකට ක්‍රියාත්මක වෙනවා. ඒ පුරප්පාඩු පුරවනවා. එතකොට කියන්නකො ඒ තියෙන ආණ්ඩුවේදී මොකද්ද පුරප්පාඩු පුරවන්න? එතකොට දැන් මේ අපරාධ වැඩි වීගෙන යන ස්වභාවය තියෙනකොට මොනවාද හදපු බිල්ඩින් මොනවාද සැලසුම් කරේ? මොනවාද ඒ රස පරීක්ෂාවරු ගන්න කරේ? 2000 කිසිම බඳවා ගැනීමක් කරේ නැහැ.
ඉතින් ඒ නිසා සම්පූර්ණ මේ රට අගාධයටපත් කරන්න මේ ව්‍යාත්මක කියලා බොරුවක් අටවගෙන ඒක ගිහිල්ලා අර Tamanට පෞද්ගලිකව මතුවෙන්න විතරක් ඇවිල්ලා කරපු විනාශයට ඉස්සෙල්ලා සමාව ගන්න ඕනේ. ඊළඟට තමයි කතා කරන්න ඕනේ ඊට පස්සේ ඒ කඳුරෙන් දැන් ගිහිල්ලා මාරු වෙලා තියෙන අනික් කඳුරට. ඒක නිශ්චිත ප්‍රශ්නයක් විදිහට ඇහුවා. අර දැන් මේ චරිත බේසිංහ මහත්තයා කතන්දරේ නේ. ඒක කිව්වා මොකද්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය කියනකොම ඒව ගැන කට උත්තර නැහැ. ඇඟිල්ල දික් කරලා කතා කරනවා වෙන කතා. ප්‍රශ්නෙට උත්තරයක් ඒ වෙලාවේ අහනවා ඉන්න මම උත්තර ඔව් නෑ නෑ ඔබතුමා දැන් කියපු දේ නැති කරන්න එපා. මම ගොඩ විශේෂ මහාධිකරණ ගැන විශේෂ මහාධිකරණ ගැන ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් ඔබතුමාගේ අවස්ථාව. දැන් හරි දැන් අපතුමා අහපු නිසා මම කියන්නේ නෑ උත්තර දෙන අවස්ථාවක් ප්‍රශ්නයක් අහන්න. නෑ මම කියනවා මම කියන්නේ චරිත බේසිංහ සම්බන්ධයෙන් සමගි ජන බලවේග විතර පක්ෂ තීන්දුවක් ගන්නගෙන තියෙනවා. ඒ කියන්නේ පක්ෂ සමාජිකත් අහෝසි කළා තියෙනවා. මම ඔබතුමා අහන්නේ රන්වල මහත්තයා ගැන මොකක්ද ඔබතුමාලා ගත්ත තීන්දුව කියන්නකෝ. නෑ රන්වල මහත්තයා ගැනද නැත්නම් කවුරු ගැනද අපි අපේ ආණ්ඩුව විදිහට ගත්තා අපේ තුල ඉඳන් යම් කිසියෝ කෙනෙක් වරදක් කරනවා නම් අතීතේ ඉඳන් එමය අපි ඉස්සලා පක්ෂයක් හැටියට තමයි අදාළ දඬුවම දෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න දැන් වරද ගැන කියනකොට දැන් ඔබතුමා ගන්න රන්වල මහත්තයා. දැන් රන්වල මහත්තයා ගැන ඊට කලින් ගන්නකො අපි. ඔව්. කෙල්ල කතා නගගෙන ඒ නිශ්චිත ක්‍රියාමාර්ග ගත්තා. ඒකයි මං අහන්නේ. ඔබතුමාලා මොකද්ද ගත්ත ක්‍රියාමාර්ග? දැන් ඔබතුමා කියන්නකො ඔබතුමාලා ඇවිල්ලා අඩු ගානේ කනගාටුව මෙතන ප්‍රකාශ කරන්නකො. අර පෝර ප්‍රශ්න ගැන කියන්නකො. දැන් පෝර සහන ආධාර අපි 15000 30000 කරලා තියෙනවා. ඒ රසායනික පෝර තියෙනවා. ඒ වගේම තමයි කාබනික ව්‍යාපෘති දියක් තියෙනවා. ඉතින් ගොවියට ඒ සහන දෙනවා. ඉතින් මං කියන්නේ ඒක වැරදි නම් ඔබතුමා කියනවා දැන් අපි මේව කරා අපි දෙන්න සාකච්ඡා කරා දෙන්නම් පොට්ටු නීතියේ එහෙම කරලා මොනවාද සාධනීය දේවල් ලබා ගත්තේ? අඩු ගානේ අධිකරණ ක්‍රියාවලිය තුල කියන්නේ. එහෙම නැත්නම් බන්ධනාගාරය ගැන කියන්නේ. එහෙම නැත්නම් ගොවියට ලබා දුන්න දේ කියන්නේ. දැන් අර කියවනේ මේ මොකද්ද වී ගබඩ අපි දන්නවනේ වල් වැදිලා තිබිලා පැත්තට දාලා අයින් කරලා සම්පූර්ණයෙන් ඒක රජයේ වගකීමෙන් මිදලා තමයි වැඩ කටයුතු සිද්ධ වුනේ. දැන් කියනවා මේක 150ක් තියෙනවා නේද? ඉතින් 150ක් තියෙනවද? එන නිශ්චිත මට මේ මොකද කියන්න බෑ. හැබැයි එහෙම තියෙනවා නම් අපි කියන්නේ ඉතින් ඒක තමයි දැන් මිලදී ගන්න. උද්දේලික අංශයත් ඒකට එක වෙලා තියෙනවා. මන්ත්‍රීතුමා මම ඒක කියලා එක තහවුරු කළා චතුර. ඊයේ ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වය අමාත්‍යාංශයේ තිබිච්ච රැස්වීමේදී මේ රටේ මධ්‍යම ප්‍රමාණයේ සහල් මොල් හිමිකරුවෙක් ඉතිරි ගබඩා ටික මට බදු දෙන්න කියලා ඉල්ලීම කළා. එතකොට හිස්ට්‍රි එක ඔබතුමාට තේරෙනවනේ. හරි ඉතින් ගබඩා තියෙනවා නම් මම කියන්නේ සමහර ගබඩා අපි දන්නවා අපි ගිහිල්ලා තියෙනවා. ඒ ගබඩා කියන්නේ වී ගබඩා කරන්න පුළුවන් තත්ත්වයක තිබුණේ නැහැ. ඒ තත්ත්වෙ තිබුණ නැති කියන්නේ ඒක අර හිතාමතා ඒක වැට්ටුවා. සම්පූර්ණට ඒ වගේම තමයි ඉතින් එක ලොරියක් තියෙන තැනට ඒක වැට්ටුවා. ඒ සියලු දේවල් වටලා වෙලා අවසානයේ තමයි අහන්නේ මේගොල්ලෝ මොකද්ද දැන් මේකට ගන්න ක්‍රියාමාර්ග කියලා. ඒ නිසා ඉතා පැහැදිලිව අපි කියනවා ජනතාවට මේ සියලු දේවල් යථාවත් කරන්න තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ සිදුවෙච්ච වැරදි නිවැරදි කරන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ බන්ධනාගාර ගැටුමේදී දැන් කියනවනේ අර මොකද්ද වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් කෙනෙක් ඉන්නේ ඒක තමයි මේ කියන්නේ. එතකොට මම අහනවා 1983 හිටියේ වැඩ බලන මේ බන්ධනාගාර කොමසාරිස් කෙනෙක්ද 53ක් ඝාතනය වෙනවා. ඒ වගේම 2012 23ක් ඝාතනය වෙනවා. ඊට පස්සේ 2009 මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන 20ක් මියනවා. ඒතර ඒ තැනදී ඒ නිසා වැඩ බලනවාද ඒක සත්‍යද වෙත්තක් ඉන්න මම කියලා ඉවර නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් මම කියන්නේ නිලධාරියෙක් වෙන්න පුළුවන් යම් කිසි කෙනෙක් වරදක් කරා නම් ඒ වරදට නිසි දඬුවම් පියනවා. ඒ වරදට නිසි දඬුවම් දුන්න කරාට ඒක ගැන කියලා එයා තමයි හොඳ එයා හිටියනම් මේක හරි කියන ඒක වෙනම දෙයක්. වැඩ බලන හරි කමන්නේ එයා ඒ කාර්යය මේ වෙලාවේ කරන කෙන නිසි පරිදි සිද්ධ වෙනවා නම් ඒක තමයි බලන්න. ඉතින් ඒක නිසි ක්‍රියාපටිපාටියම නුව ඒ බඳවා ගැනීම සිද්ධ වෙනවා. ඒක වෙන්නේ ආණ්ඩු ක්‍රියාවලිය තුළ නිසි ක්‍රියාපාලන. හරි ඔබතුමාගේ ප්‍රශ්නය. ඔව් චතුර මම ආ ප්‍රශ්න කරු මන්තුම ඔබතුමා අපහසුතාවයටපත් කරන්නේ නෙවෙයි. දැන් ඔබතුමා කියනවා වැඩ බලන කාලේ මෙච්චර මරුණා මෙහෙම රයිට් වුණා කියලා කියන්නේ. මම ඉතිහාසයේ මෙතරම් ඒ කියන්නේ නිලධාරීමුත් 7 දෙනෙක් මරණයටපත් වුණා. අර අය 27ක් මේ ඔක්කොම එකතුව. ඉතින් නිලධාරීමුත් මරුණාද ඔය කාලේ? නෑ නිලධාරීන් මරුන්නේ නෑනේ. මෙහෙම නෙමෙයි නිලධාරීන් ගැන විතරක්. ඔබතුමා කලබල වෙන්න ඕනේ නෑ. දැන් මේක පැහැදිලි වුණානේ දෙපිරිසක් අතර ගැටුමක් තමයි සිද්ධ වුනේ. පස්සේදී ඒක පාලනය කරන්න ගියපු නිලධාරීන් ඝාතනය කරනවා. හැබැයි ඔබතුමාලගේ ඒ අදාළ නායකයන්ට පේලියට ඉඳලා නම කියලා වෙඩි තියලා තිබ්බනේ. ඊට පෙර මහර සිද්ධිය එන්න ඒක ගැන කතා කරන්න ගියා. මෙහෙමයි. ඔබතුමා ඔය සිද්ධි ටික පිළිබඳ ඇත්ත අධ්‍යයනය කළා කතා මේ හැම සිද්ධියකදීම 83 සිද්ධිය හැර 83 සිද්ධිය වෙන ආකෘතියක් තියෙනවා. ඒ හැම ඉතිරි හැම සිද්ධියකදීම බන්ධනාගාර අභ්‍යන්තරයෙන් ඇති වෙන අර්බුදයක් විසඳීම සඳහා සිදු කරන මැදිහත් වීම විසින් තමයි මේ කේද වාචක දෙන්නේ. මැදිහත් වීමත් එහෙම නිරෝධය මේව කරනවද ඔබතුමා? ආරම්භක අවස්ථාවේ සිද්ධ වෙන්නේ එහෙම තමයි. ඒ කියන්නේ ඒ ඝාතනය කරන ඔබ චෝදනා කරනවා කිසිම හේතුවක් නැතුව STF එක ඇතුළට ගිහලා වැලකට වෙඩි තිබ්බා. ඇතුළේ මොකුත් ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. නෑ ප්‍රශ්නයක් තිබුණා. නෑ ඒ ප්‍රශ්නයක් තිබුණ එක මේකේ ඔක්කොම කියලා තියෙනවා. ඔව් එතකොට දැන් මේ සිද්ධියද වෙන්නේ මොකද්ද එතකොට? මොකද්ද වෙන්නේ? දැන් මේ සිද්ධියද මොකද්ද? මෙතන ගිහිල්ලා මේ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා දන ගස්සලා මේ ඝාතනය කිරීමක් වෙනවද? දැන් දන ගැස්සුවද නැද්ද කියලා ඔබතුමා දන්නවද? දැන් මේක මම කියන්නේ මේ ඔබතුමා පළවෙනි දේ තමයි
මන්ත්‍රීතුමා ඔබතුමා කියන්නේ අධිකරණ වාර්තාවක් හෝ අධිකරණ තීන්දුවක් නෙමෙයි පොතක්. මේක ගැන පොතක් එයි. මේක ගැන එන පොතත් ඔයාලට කවදාද කියවන්න වෙයි. ඔබ කලේ මම වෙලේ සද්ද නැතුව හිටියා. කිසියම් පුද්ගලයෙකු විසින් කිසියම් සිද්ධියක පිළිබඳ තමන්ගේ අර්ථකථනය සිදු කිරීම ඊටාම බලවත් නීතිමය ලියවිල්ලක් විදිහට මේ ගරු මන්ත්‍රීතුමා මේක කියන්නේ මම වෙලේ සද්ද නැතුව හිටියා. සභාවේ තියෙන එක කියන්නේ. කොමිෂන් සභාවේ නිර්දේශය සම්බන්ධව කාරණාවක් තියෙනවා. නමුත් ඔබ විසින් මේ ඉදිරිපත් කරන තොරතුරු අනුව මම කියන්නේ ඔබට එහෙනම් කොමිෂන් සභාව වාර්තාව අරගෙන අවිලා කියවන්න. කොමිෂන් සභාව වාර්තාව නෑ ඒක උපුටා ගැනීම ඔතන ඒ විදිහටම අවිලා කියනවා. මේ උපුටා ගැනීම වලට දැන් මෙහෙම මෙච්චර තියෙද්දි මේවට විරුද්ධ වෙන මේවා දැන් ඔබ දන්නවද මේ 27 දෙනා මැරලා තියෙන කොහොමද කියලා ඔබ දන්නවද? ඒකෙමෙත් දෙනවා. කවද දෙන්නේ? කොමිෂන් සභාව ගැන කතා කරනවා. හිටපු බන්ධනාගාර කොමසාරි ජෙනරාල්තුමාට දුන්න කොමිෂන් සභාව වාර්තාව කුණු කොල්ලෙට දාලි බලලා. පළවෙනි දේ තමයි වාර්තාව කන පැලෙන්න ගහනවා හරිද? ඕකටත් අදාළව ඒක මොකක්ද මේ කරන්නේ? කොමිෂන් සභාව කවද්ද මේක වාර්තාව දෙන්නේ? මේ වාර්තාව කවද්ද දෙන්නේ? මම එක ප්‍රශ්නයක් අහන්න. කිව්වා අද දවසේ තුෂාර උපුල්දෙනියට අදාළ සිද්ධිය ගැන ඇත්තටම ඔබ තමයි පෞද්ගලික විග්‍රහයක් මොකක්ද? පෞද්ගලික විග්‍රහයක් අවශ්‍ය නැහැ. අනේ ආණ්ඩුවේ මොකද ආණ්ඩුවට අදාළව අද දවසේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදිහට නලින්ද ජයතිස්ස අමාත්‍යතුමා ප්‍රකාශ කරා මීට අදාළව නිශ්චිත ප්‍රකාශනයක් ඉදිරියේදී අධිකරණ ඇමතිවරයා විසින් කරන්න නියමිතයි කියලා. ඒ නිසා ඒක මේ කාරණේ මේ නිශ්චිත කාරණයක් තමයි. දැන් මේකේ අදාළ විමර්ශන එනවා. ඒ අවසන් කරන අපි දෙමතුමාගේ අවස්ථාව. ඒ විමර්ශන තුල තමයි මේකේ සැබෑ සිද්ධ වෙන්නේ. නැත්තම් අතන මොකද උනේ මෙතන මොකද උනේ කියන එකට මට මේ වෙලාව කියන්න පුළුවන්. ඉතා පැහැදිලි එකට විමර්ශන. ඉතාම වගකීම මම කියනවා අපිට පේනවා මේක තුළ මේ කියන්නේ මේ දෙවෙනි දවස් සිද්ධිය තුළ ඒ විශේෂයෙන් මේක තුළ අපිට බරපතල විදියට අපිට හිතෙනවා සැකයක් ඇති වෙනවා මේක අර තියෙන එළිය යන වැඩත් එක්ක ගලප්පන්න වෙනවා. ඒ කියන්නේ ගලප්පන සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. මොකද මේක අර යකඩ ගේට්ටුව කඩාගෙන එනවා. ඊට පස්සේ ලී ගේට්ටුවෙන් ආවා ඒ සම්පූර්ණ පිරිස එළියට ආවා නම් මම හිතන්නේ ඊට වඩා ලොකු විනාශයක් වෙනවා. ඉතින් ඒ නිසා මෙතන පෙන්වන්නේ දැන් මේ සමස්තය තුළ කරලා මෙතන ගැටුමක් හදලා ඊට පස්සේ රඳවියෝ ටික එළියට අරගෙන අන්නේ විතර. ඉතින් ඒ නිසා ඒක පාලනය කරලා තියෙනවා. ඒක තුළ සම්පූර්ණ විමර්ශන වාර්තාව තුළ ඉදිරියේ. ඒකට ඒක වෙඩි වැදිලාද මේගේ පාර දීලාද මේගේ වදිකද අපි කියන දේ තමයි මොන යම් විදියකින්වත් මිනිස්සු මැරෙන්න ඕනේ නැහැ රඳවියෝ මැරෙන්න ඕනේ නැහැ නේද? නිසා ඒක එවැනි දේවල් වළක්වන්න තමයි රජයක් විදිහට වැඩ කරන්නේ. මම කිව්වේ ඉතින් අර තර්කයක් වශයෙන් ඔයාලා කියනවා නම් මේක මේ වැඩ බලන කොමසාරි සිටිය නිසා වුණේ කියලා. එමුනම් ඒ අතීත සිද්ධි වලත් එහෙම වෙන්න ඕනේ. ඒක පුහු තර්කයක් විතරයි. ඉතින් ඒක පුහු තර්කයක් විතරයි. ඒ නිසා ඊටාම වගකීමෙන් අපි කියනවා මේ ජනතාවට අපි යම් ගමනක් යනවා. ඒ ගමන නිශ්චිතව යනවා. ඒකට මොන යම් ක්‍රමයකින් බාධා වුණත් අපි ඒක හරි තැනට යනවා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේකදී අපි මද්ද්‍රව්‍ය ටෙලේ සටන, ඒ වගේම පාතාල ටෙලේ සටන දැන් අපි දැක්ක ප්‍රධාන මහා පරිමාණ පාතාල නායකයෝ දැන් ගේනවා. ස්වගනේ ගේනවා. ඒ වගේ තමයි අර ඉස්සර ආයුධ බලන්න එක්කරගෙන යනවා නේ. ඊට පස්සේ ඝාතන වෙනවා. ඒක මොකක්ද උනේ කියන එක දැන් එළියට එනවා නේ. සමහර අය ඝාතන වෙන්නත්, සමහර අය ඝාතන නොවෙන්නත් ඔබතුමාලගේ පක්ෂනේ පක්ෂ තිබුණ සම්බන්ධතා සමහර හිටපු අධිකරණ අමතිවරුන්ගේ නම් කියනවා. අලුව මේක කතා කරන්නේ නම් නේද බුද්ධ ශාසනය ඒක ඔක්කොම මම කියන්නේ මම ඒකට අපහාස කරන්නේ නැහැ. නමුත් අර අපරාධ රැල්ල තුල එහෙම නිර්මාණය වෙච්ච සමාජයට වෙන්නන්නේ වෙන මතය වෙන මූණක්. ඉතින් ඔක තමයි ඔය පක්ෂ දෙකේම තියෙන එකයි සැබෑ මූණ තියෙන අපි පක්ෂයක් විදිහට දැන් අපේ රුවන් මන්ත්‍රීතුමා ගත්තත් මං ගත්තත් අපේ පක්ෂ කොයි ගත්තත් අපි කියන්නේ අපි මේ පොදු මතය වෙනුවෙන් ඉන්නේ. ඒ නිසා මේක අර කියනවා වගේ පුජ්‍යලෙක් ගේම් නෑ. අර කිව්වාගේ අපි කතා කරා අපිට බැරි වුණා අපි දෙන්න කතා කරා. ඒක මං කියන්නේ අදාළ නෑ. අපිට වගකීමක් තියෙනවා අපිට යම් කිසි වැරදි දෙයක් වෙනවා නම් අපිට මේ ආණ්ඩුව තුල උනත් වැරදි දෙයක් වෙනවා නම් අපිට ඒ දේ කතා කරන්න පුළුවන්. හැබැයි අපි දන්නවා වගකීමෙන් අපි සාමූහිකව පොදු හොඳම තීන්දුව ගන්නකොට ඒ වරද සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා දැන් ඇඟ බේර ගන්න කියන්න පුළුවන් අපි ඕක කීවා නෙමෙයි කියලා. ඒ නිසා මම ආපු මම හිතනවා ඉදිරියට කාරියෝ ඒ කාබනික පොර කතාවට පිළිතුරු දෙයි කියලා. ඒ වගේ මේ කියපු කාරණාවට පිළිතුරු දෙයි කියලා. මොකද පක්ෂයක් ලෙස ඒ වගේම ගන්න ඕනේ. ඒතකොට හරි චරිත අවසින් මාත්‍යට අපි පක්ෂෙන් අයින් කරා. ඒතර ඒ අයින් කරන්නේ මේක දැන් රජය තුල මේක ක්‍රියාත්මක කරනකොට එතකොට අර වැරදිකාරයෙක් වෙලා නේද UK වල නේද? ඉඳලා වැරදිකාරයෙක් කියලා ඊට පස්සේ රටෙන් පිටමං කරලා ඒ දඬුවම් විදපු කෙනෙක් එකපාරම කෘත්‍යාධික කාර්ය මණ්ඩලයට එන්නේ කොහොමද? ඉතින් ඔබතුමාලා ඒකට උත්තර දෙන්න. ඉතින් මොකද්ද ඒ ක්‍රමවේදය? එතකොට විශේෂ දක්ෂතා පෙන්ලාද? එතකොට ඒක තමයි ඒ ඔයගොල්ලෝ පක්ෂවල තියෙන දේ. අනිත් එක තමයි ගොඩක් වෙලාටනේ කාලය අවසන්. මම හිතන්නේ අපි ඉදිරිපටවලදී සම්බන්ධව පිළිතුරු දෙයි කියලා මම බලාපොරොත්තු